ඔව්. ඒ කියන්නේ බොහොම හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියනවානේ සිතකින් අපි ඉන්නවා කියලා අපිට සිතක් තියෙනවා කියලා. නමුත් අපේ ධර්මයේ හැටියට මෙතන තියෙන්නේ සිත් පරම්පරාවක්. සිත් සමූහයක්. මේ සම්බන්ධයෙන් ලොකු කතාවක් වුණා තුන්වෙනි ධර්ම සංගායනාවේදී. ඒක බලන්න පුළුවන් චිත්තට්ඨිති කථා කියලා මාතෘකාවක්. චිත්තට්ඨිති කථා කියලා මාතෘකාවක් තියෙනවා. කතාවස්තු ප්‍රකරණය. එතනදී අපි සාමාන්‍යයෙන් කියනවා අපේ ථේරවාදයේ තියෙනවා වාක්‍යයක්. ඒක අටුවාවේ එන්නේ නත්වේපි තේපි තිට්ඨන්ති ද්විහි චිත්තේහි සමෝහිතා. මොකද්ද මේ කියන්නේ? අරූප ලෝකේ ඉන්නා වූ සත්වයක් උනත් සිත් දෙකකින් වාසය කරන්න නැහැ කියලා කියනවා. නත්වේපි තේපි තිට්ඨන්ති ද්විහි චිත්තේහි සමෝහිතා. එකවර සිත් දෙකකින් වාසය කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. එකකට එක පෙර පසුවේ තමයි සිත් පහළ වෙන්නේ. සිත් දෙකක් එකපාර సంతානයක පහළ වෙන්නේ නැහැ. ඒක ථේරවාදයට පටහැනි. එතකොට සමහර නිකායක් මට මේ නිකාය මතක් වෙන්නේ නැහැ. නම මොකද්ද කියලා මේ මාතෘකාවට ගියාම අටුවාවේ දකින්න පුළුවන් මොකද්ද නිකාය කියලා. ඒ නිකායෙන් යෝජනා කරනවා මේ පාඩේ අරගෙන. එතකොට ඒකෙන් තව ගම්ම වෙන දෙයක් තමයි ඒක අටුවා වෙන පාඩයක්. නමුත් ඒක ඒ නිකායවල ප්‍රධාන ධර්ම සාධකයක් ලෙස අරගෙන තියෙනවා. පිළිගත්ත මතයක් තිබිලා තියෙනවා. ඒ අටුවා පාඩේ වුණා. ඒක හැටියට වුන් දේශනා කියනවා අදහසක් ගේනවා සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ කියන එක නේ. එකෙන් අදහස් කරන්නේ ථේරවාදයේදී එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ කියන එක. නමුත් ඔවුන් කියනවා සිත් දෙකක් තියෙන බෑ. එහෙනම් මුළු භවයේම එක සිතක්. මුළු අසඤ්ඤ සත්වයේම එක සිතක්. නේව සංඥා නාසඤ්ඤායතනෙම එක සිතක්. මනුස්ස භවයේම එක සිතක්. එතකොට තමයි මොග්ගලීපුත්ති ස්වාමීන්සේ තර්කයේ එන්නේ ඔයා කියනවාද ඔබලා කියනවාද දවසක් සිත තියෙනවා. මාසයක් සිත තියෙනවා. කල්පයක් සිත තියෙනවා බ්‍රහ්ම ලෝකවල. එතකොට තමයි අර වර්ගයෙන් එහෙනම් දවසින් භාගයක් සිත හටගෙන දවසින් භාගයක් සිත නිරුද්ධ වෙනවාද කියලා තර්කයේ. ඒකනේ අර අපි කිව්වේ සිතේ උපාදක්ෂණයයි භංගක්ෂණයක් විතරක් තියෙනවා කියන එකට සාධකයක් ලෙස සමහර ආචාර්යවරු ඉදිරිපත් කරනවා කියලා. අටුවාවේ කියනවා ඒ තිතික්ෂණය අතහැරලා කතා කරේ කියලා. නමුත් ඒකේ පැහැදිලිම එකක් තමයි ඇයි ඒ තර්කයේ ගෙනාවි කියන එක තව ඒ කියන්නේ එහෙම උපමාවක් ගත්තේ කියන එක සැලකිය යුතු කරුණක්. ඒක නොසලකා හැරිය යුතු කරුණක් නෙවෙයි. ඉතින් ඒ කතාව වෙනම දෙයක්. නමුත් ඒකෙදී ඔවුන් කියපු දාදේ තමයි මේ ඔක්කොම එක සිතක් කියලා.